වෙල්කම් you all මම දමිත අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ Autodesk Fusion කියන software එක ඇතුලේ තියෙන automated modeling කියන feature එක ගැන. ඒ කියන්නේ ඔයාලා අපිට පුළුවන් අපිට contact වෙන්න ඕන bodies ටිකක් අපි manually ඇඳගෙන අපිට පුළුවන් ඊට පස්සේ ඒ ටික පාවිච්චි කරලා ඒ ටික contact වෙන විදිහට model එකක් automatically model කරගන්න මේ automated modeling කියන feature එකෙන්. අපි මුලින්ම manually අඳින්න ඕන part එක කරගමු. sketches වල sketch එකක් create කරන්න ගිහිල්ලා මම plane එක select කරගන්නවා. ඊට පස්සේ මම මෙතන diameter එකක් circle එකක් අඳ ගන්නවා 50 millimeters. මම මේ හරියෙන් තවත් circle එකක් අඳ ගන්නවා 30 millimeters වගේ. ඊට පස්සේ මට මෙතන dimensions මම apply කරගන්න smart dimensions වලට ගිහලා origin එකේ ඉඳන් තියෙන vertical distance එක 40 කියන apply කරනවා. horizontal distance එක මම 50 වගේ apply කරනවා. 50 නැතුව මම 60 වගේ දෙන්නම්. ඊට පස්සේ මට මේක mirror කරගන්න ඕනේ. මම මේකට construction line එකක් ඇඳ ගන්න වෙනවා. මම මෙතනදී construction කියන feature එක use කරලා මේ වගේ construction line එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා mirror කියන feature එක select කරලා mirror වෙන්න ඕන sketch එකයි mirror line එකයි මම select කරගන්නවා. ඔයාලට පේනවා මේක mirror වුණා. ඊට පස්සේ මම මේක solid bodies වලට ගිහිල්ලා extrude කරගන්න යන්නේ solid modeling ඇතුලේ. මම මේ තුනම එකම length එකකට extrude කරගන්න හින්දා මම එකපාරේ තුනම select කරලා මෙන්න මේ වගේ extrude කරගන්නවා new body එකක් විදියට. දැන් අපි බලමු කොහොමද automated modeling කියන part එක මේකට apply කරගන්නේ කියන එක. create වලට ගිහිල්ලා මෙතන ඔයාලට පේනවා automated modeling කියලා feature එකක් තියෙනවා. මම මේක select කරලා මෙතනදී අපි minimum 2 faces වත් contact කරගන්න ඕනේ. මෙතනදී මම object තුනක් අරන් තියෙනවා. ඒතර ඒ තුනේම මම faces තුන මේ විදියට select කරගන්නවා. මට ඕනනම් avoid වෙන දේවල් ටිකත් මෙතනට apply කරගන්න පුළුවන්. මම මෙතනදී ඒක use කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන operation එක ඇතුළේ අපිට new body එකක් ඕන new component එකක් විදිහට මේක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ generate shapes කියන icon එක click කරා. දැන් මේ automated modeling process එක start වුණා. ඔයාලට පේනවා මේක preparing කියලා වැටලා තියෙනවා. ඔව් දැන් ඔයාලට පේනවා මෙතනදී preparing කියන status එකෙන් generating කියන status එකට change වුණා. සමහර ඒ වගේ percentages wise තාම complete ලා ඉවර නැහැ. complete වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දැන් මෙතන ඊළඟ step එකේදී finalizing කියලා වෙනවා. complete වුණාට පස්සේ මේ වගේ tick එකක් වැටෙනවා. green tick එකක් වැටෙනවා. දැන් අපි ඒක select කරගත්තොත් එයාව දැන් generate වෙලා ඉවරයි. මේ විදිහට shapes කිහිපයක් අපිට generate කරලා දෙනවා. අපිට පුළුවන් මෙයාගේ density එකෙන් design එකේ features අඩු වැඩි කරගන්න. මම මේ වගේ ප්‍රමාණයක් අරගෙන මම මේක okay කරනවා. අපිට ඕන shape එක select කරගෙන අපිට ඒක okay කරාම පුළුවන් ඒ automated model කරලා දීපු model එක අපේ design එකට include කරගන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ design එකක් හැදිලා තියෙනවා. මම මේ construction plane ටික hide කරලා bodies වලක් තියෙන මම ඇඳගත්ත bodies ටික hide කරගන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ design එකක් තමයි අපිට automatically model කරලා දුන්නේ. මේ වගේ එකක් අපි manually model කරන්න ගියා නම් අපිට ටිකක් මීට වඩා time එක යනවා. ටිකක් නෙමෙයි ඇත්තටම ලොකු time එකක් යනවා. මම මෙතනදී physical material එකක් apply කරගන්නම්. මෙයාගේ color එක පොඩ්ඩක් වෙන විදිහකට බලා ගන්න පුළුවන් වෙන්න. plastics මම නිකන් material එක appearance එක විතරයි change කරේ. දැන් ඔයාලට පේනවා මම මේ bodies ටික unhide කරත් මේ අපි automatically model කරගත්ත එක්කෙනාව අපිට වෙනම color එකකින් බලා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට අපිට පුළුවන් automated modeling කියන feature එක use කරලා අපේ design එක ඉක්මනටම model කරගන්න. ඔයාලට පේනවා එහෙනම් complex design එකක් අපිට ලොකු complex design එකක් ගොඩක් ඉක්මනටම automated modeling කියන feature එක use කරලා කරගෙන යන්න පුළුවන්. Thanks for watching.